ක් තියෙනවා. කේතුවක මුළු පුෂ්ඨ වර්ගඵලය හොයන සූත්‍රය තමයි 5rl ධන 5r වර්ගය කියන්නේ. 5rl කියන්නේ මේ වටේ තියෙන වක්‍ර පුෂ්ඨ වර්ගඵලය. 5r වර්ගය කියන්නේ යට තියෙන වෘත්තීය වර්ගඵලය. ඉතින් මුළු පුෂ්ඨ වර්ගඵලය හොයන්න කලින් ඇල උස හොයාගෙන ඉන්න වෙනවා. ඇල උස දන්නේ නැතුව හොයන්න බෑනි. මෙතන තියෙන ඍජු කෝණී ත්‍රිකෝණයක්. ඇල උස කියන්නේ L ඒක හොයන්න පුළුවන්. මේකට පයිතගොරස් ප්‍රමේය දාලා ඍජු කෝණී ත්‍රිකෝණයක් නිසා ඍජු කෝණේ දෙපැත්තට යන පාද දෙකේ වර්ගවල එකතුව ඉතිරි පාදේ වර්ගයට සමාන වෙන්න ඕනි. ඒ නිසා අපිට දැම්ම හැකි මේක 7 වර්ගය, මේක 7, එතකොට 7 වර්ගය, මේක 24 24 වර්ගය. 7 වර්ගයට එකතු කරන්න ඕනි 24 වර්ගය. එකතු කරාම සමාන වෙන්න ඕනි L වර්ගයට, ඇල උසේ වර්ගයට. ඔන්න පයිතගොරස් ප්‍රමේය දාපු විදිය 7 වර්ගයේ ධන 24 වර්ගයේ සමානයි L වර්ගය. 7 වර්ගය කියන්නේ අතරම 7 ගුණ කිරීම 7 කියන එක. 24 වර්ගය කියන්නේ 24 ගුණ කිරීම 24 කියන එක. ඒක සමාන වෙනවා L වර්ගයට. 4ක් 7 49යි. 24 24න් ගුණ කරන්න. එතකොට එනවා 576ක් ගුණ කරලා බලන්න. දැන් මේ දෙක එකතු කරන්න ඕනි. මෙතන වර්ගයේ තියෙන්නේ 49යි 576යි එකතු කරාම එන්නේ 625යි කියලා. L වර්ගය වර්ගයක් අනිත් පැත්තට යද්දී වර්ගමූලයක් වෙනවා. ඒතර 625 වර්ගමූලය හොයන්න ඕනි. 625 දෙන්න 25න් ගුණ වෙලා එහෙනම් 25 ඒවා දෙකක් තියෙනවා නම් වර්ගමූලය ඇතුලේ 125ක් එළියට ගන්න ඕනි. ඒතර L සමානයි 25යි සෙන්ටිමීටර කියලා එනවා. එහෙනම් ඇල උස ඔන්න හොයාගත්තා සෙන්ටිමීටර් 25යි කියලා. සෙන්ටිමීටර් 25යි ඇල උස. දැන් වක්‍ර පුෂ්ඨයේ වර්ගඵලය හොයන්න කියනවා. වක්‍ර පුෂ්ඨය කියන්නේ මේ ටිකේනේ. ඒ ටිකේ හොයන්නේ 5rl වලින්. 5rl කියලා දානවා. මෙතන ගුණිත තියෙන්නේ 5 කියන්නේ 7න් 22 ඕනෑම තැනක 5ට දාන්නේ 7න් 22. R කියන්නේ අරය 7යි. L කියන්නේ ඇල උස 25යි. 7ට 7 එකයි 7ට 7 එකයි. 22 25න් ගුණ කරන්න ඕනේ. එතකොට එන්නේ 550යි කියලා වර්ග සෙන්ටිමීටර්. ඒ වක්‍ර පුෂ්ඨයේ විතරක් වර්ගඵලය බැරි වෙරත් මුළු පුෂ්ඨ වර්ගඵලය හොයන්න කියලා අපිට තිබ්බොත් ඒකට 5r වර්ගයත් හොයලා එකතු කරන්න ඕනි. 5r වර්ගය කියන්නේ යට පතුලේ වර්ගඵලය. පතුලේ වර්ගඵලය එන්නේ 5r වර්ගයෙන්. 5r වර්ගය කියන්නේ 5 ගුණ කිරීම r ගුණ කිරීම r කියන එක r වර්ගය කියන්නේ r දෙවතාවක් ගුණ වෙනවා. 5 කියන්නේ 7න් 22යි. r 7යි කියලා තියෙන්නේ. 4ට 7 එකයි 4ට 7 එකයි කියලා කැපෙනවා. 22 7න් ගුණ කරන්න ඕනේ. එතකොට 154යි වර්ග සෙන්ටිමීටර්. මුළු පුෂ්ඨ වර්ගඵලය හොයන්න මෙන්න මේ දෙක එකතු කරන්න ඕනි. 550යි 154යි එකතු කරනවා. එතකොට උත්තර එනවා 704යි වර්ග සෙන්ටිමීටර් කියලා. කේතුවේ මුළු පුෂ්ඨ වර්ගඵලය.